කෙහිපිත්තන් ગેස්ට්‍රයිටිස් වලට කියාපුම ඖෂධයක්. ગેස්ට්‍රයිටිස් සාමාන්‍ය මට්ටමට තියෙන කෙනෙක් අපත්‍ය ආහාර පාන වලින් වැළකෙන ගමන් මේ කෙහිපිත්තන් ජෙලි එක නිතර කෑමට ගත්තොත් නිට්ටාවටම සුව වෙන්න උනත් පුළුවන්. කෙහිපිත්තන් ජෙලි ગેස්ට්‍රයිටිස් සුව වෙන්න කන්න ඕන විදිහ ගැන වීඩියෝ එකේ ඉස්සරහට මම කියන්නම්. කෙහිපිත්තන් වැඩියෙන්ම ප්‍රසිද්ධ අම්ලපිත්ත රෝගයට උනාට අපි නොහිතන තරම් රෝග ගණනාවකට මහඟු ඖෂධයක් මේක. ඒ මොනවද කියන එක ගැනත් අපි ඉස්සරහට කතා කරමුකෝ. කෙහිපිත්තන් කොලේ ලේසියෙන්ම අඳුන ගන්න පුළුවන්. ටිකක් රළු ස්වභාවයක් තියෙන දිගටි හැඩයක් තියෙන කොලයක්. මේ විදිහට ජෙලි වගේ මිදෙන තව කොළ වර්ග තියෙන හින්දා අඳුන ගන්න අපහසු නම් දන්න කෙනෙකුගෙන් අහලා දැනගෙන කෑමට ගන්න එක තමයි හොඳ. කෙහිපිත්තන් ජෙලි එක හදන්න කලින් කොළ ටික හොඳට හොදලා පිරිසිදු කරගන්න ඕනේ. මොකද මේක අපි අමුවෙන් කෑමට ගන්න දෙයක් නේ. ඊට පස්සේ මේ නැට්ට ළඟින් අයින් කරගන්න ඕනේ. මේ කොළවලත් කංකුම් ගොටුකොළ වගේ කහට ගතියක් තියෙනවා අපිට කටට නොදැනුණාට. මේ නැට්ට අයින් කරද්දී නියපොත්තේ කහට ගෑවිලා තියෙන්නේ. ඉතින් ඒ කහට ගතියත් ગેස්ට්‍රයිටිස් සුව වෙන්න හේතුවක්. අනික මේ කොළවල යුෂවල තියෙන සෙවල ගතිය ආමාශයේ බඩවැල් වල ඇලෙන ස්වභාවයක් තියෙනවා. ඒ හින්දා ආමාශයේ තියෙන තුවාල ඉක්මනින් සුව වෙන්න ඒක හේතුවක් වෙනවා. සිසිල් ශාකයක් හින්දා උෂ්ණාධික ඇඟ නිවන ඖෂධයක් මේක. මේ කොළ බ්ලෙන්ඩ් කරලා ලේසියෙන්ම යුෂ ටික අපිට අරගන්න පුළුවන්. ඒත් බ්ලෙන්ඩ් කරද්දි වෙන්නේ කොළ ටික කුඩා කොටස් වලට කැපෙන එක. කොළවල තියෙන නානු ගතිය හොඳටම ගන්න නම් මේ වගේ මිරිස් කලක අඹරලා හරි වංගිඩියක කොටලා හරි ගන්න ඕනේ. බ්ලෙන්ඩර් එකක ඇඹරෙන්න වතුර ටිකක් වැඩිපුර දාගන්නත් ඕනේනේ. ගලක අඹරලා හරි වංගිඩියක කොටලා හරි ගන්නවා නම් වතුර ටිකක් දාලා කෑලි කපන ගානට ඝනකමට ජෙලි එක හදාගන්න පුළුවන්. ඔයාට මිරිස් කලක් හරි වංගිඩියක් හරි නැත්නම් වතුර වැඩි කරගන්නේ නැතුව බ්ලෙන්ඩ් කරලා අරගන්න. මිරිස් කලක අඹරනකොට කොළ ටික ගලේ ඇලෙනවා. ඒකින්ද වතුර ටික ටික දාන ගමන් අඹර ගන්න. බ්ලෙන්ඩර් එකක මොනවා හරි කොටන වෙලාවට බ්ලෙන්ඩර් කප් එක රත් වෙනවනේ. එතකොට අපි කොටන දේවල් වල සමහර පෝෂක කොටසුත් විනාශ වෙනවා. හැබැයි මිරිස් කලක හරි වංගිඩියක හරි එහෙම නෑ. හුලං වදින ගමන් අපි වතුරත් ටික ටික දාන ගමන්නේ අඹරන්නේ. ඉතින් මේ ඇඹරුම සිසිල් වෙන ගමන් ගුණාත්මක බවත් ඒ විදිහටම රැකෙනවා. කෙහිපිත්තන් අපි ආහාරයට ගන්න ඇඟ නිවාගෙන ලෙඩ සුව කරගන්නනේ. ඒකින්ද ඒ වගේ ගුණාත්මක බව රැකගන්න එක ગેස්ට්‍රයිටිස් සුව වෙන්නත් හේතුවක් වෙනවා. මගේ ළඟ අද තියෙන්නේ කොළ හරිම ටිකයි. ගලක අඹරලා ගද්දී ටිකක් වුණත් ඇති කොළවල තියෙන සේරම නානු ටික එළියට ගන්න. අපි අඹරගත්ත කොළවලට වතුර ටික ටික දාලා හොඳට අතින් පොඩි කරන ගමන් සේරම නානු ටික එළියට ගන්න ඕනේ. කලබලයට වතුර ගොඩක් දාලා මිරිකලා ගන්න එපා. එතකොට අපිට මේ කොළවලින් හරිම ප්‍රයෝජනෙ ගන්න බැරි වෙනවා. ආස්මී වලට දවුල් කුරුඳු නානු ගන්නවා වගේ හොඳට පොඩි කර කර මිරික ගන්න. ગેස්ට්‍රයිටිස් තියෙන කෙනෙක් මේක කෑමට ගන්න ඕනේ විදිහ තමයි මේ ජෙලි එක උදේ පාන්දර හිස්පට දවස් 3ක් එක දිගට කන්න ඕනේ. ඊට පස්සේ සතියකට දවසක් දෙකක් කෑමට ගන්න පුළුවන්. හැබැයි ඔයාට සෙම පීනස හතිය වගේ තියෙනවා නම් පාන්දර කන එක අගුණ වෙයි. ටිකක් දවල් වෙලා කන්න. කෙහිපිත්තන් ප්‍රසිද්ධ ગેස්ට්‍රයිටිස් වලට උනාට මේක ලෙඩ රෝග රැසකට ගුණ දෙන බෙහෙතක්. විදුරු මස් දියවීම, කටේ එන උෂ්ණ බිබිලි වලට, කට දෙපැත්තේ පැලෙන අයට මේ කොළ දෙක තුනක් හැපුවත් සුව වෙනවා කියලා කියනවා. ඒ වගේම සියලුම චර්ම රෝග වලට කෙහිපිත්තන් අඹරලා ගන්න පුළුවන්ලු. තව ගෝනුස්සපත්තෑය වගේ විස සතෙක් ආපුවාම මේ කොළ අඹරලා තියලා විස බස්සනවා කියලත් හෙළවෙද මහත්තුරු කියනවා. කෙහිපිත්තන් ජෙලි විතරක් නෙමෙයි කැඳ හදලත් බොනවා කියලා දන්නවද? ඇඟේ විස අයින් කරන්න මුත්‍ර දාහයට, සෙංගමාලය, පපුවේ දැවිල්ලට වගේම රුධිරගත සීනි අඩු කරගන්නත් කෙහිපිත්තන් කැඳවලට පුළුවන්ලු. ආර්ශස් රෝග තියෙන අයට දැවිල්ල නැති කරගන්න, මුත්‍රාශය රෝග, අක්මා රෝග, මුත්‍ර ගල් නැති කරන්න කෙහිපිත්තන් කැඳවලට පුළුවන් කියනවනේ. මේ කැඳ එක රස්නේ පිටම බොන්න ඕනේ. මොකද නිවෙද්දි මේ ජෙල් එක වගේම කැටි හැදෙන්න බලනවා. මිරිස් කලේ සිහින් වෙන්න අඹරගත්ත හින්දා මිරිකලා ඉවරුණාට පස්සේ අපතේ දාන්න තියෙන්නේ මෙච්චරයි. මේක මේ විදිහටම පැය දෙකක් තියලා මිදුණට පස්සේ කෑමට ගන්න පුළුවන්. නැත්තම් සීනි ටිකකුයි ලුණු ටිකකුයි දාලා අතුරුපසක් වගේ හදාගන්නත් පුළුවන්.
මම දුඹුරු සීනි හැන්දකුයි ලුණු ටිකකුයි දාලා මිදෙන්න තියනවා. පොඩි දරුවන්ට දෙනවා නම් මේ විදිහට දුන්නොත් ආසාවෙන් කයි. මේ බලන්න මේ ජෙල් එක දැන්ම මිදීගෙන එනවා. ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ නෑ. පැය 2ක් විතර වහලා තියමුකෝ. ඔන්න දැන් ජෙලි එකක් වගේ මේක හොඳට සෙට් වෙලා තියෙනවා. මේ විදිහට හදාගත්තාම ආසාවෙන් කන්න පුළුවන් බෙහෙතක් කියලාවත් හිතෙන්නේ නැතුව. කොළ රසක්, කහට රසක් මොකුත්ම එන්නේ නැහැ. දියවැඩියාව තියෙන කෙනෙක් නම් සීනි නොදා කන්න. දියවැඩියාවට වැඩියම හොඳ කැහිපිත්තන් කොළ කැඳ බොන එක. ગેස්ට්‍රයිටිස් තියෙන අය දවස් 3ක් හිස්බඩ මේ ජෙල් එක කන්න ඕන කියලා මම කිව්වනේ. ඉතින් කලින් දවසේ රෑ හදලා මිදෙන්න තියලා උදේට කන්න පුළුවන්. ඔයාට කොළ නිතර හොයාගන්න නැත්නම් හදලා ෆ්‍රිජ් එකේ දාලා දවස් 3ක් විතර තියාගන්න පුළුවන්. දවස් 2-3ක් ෆ්‍රිජ් එකේ තියෙද්දි මොකද වෙන්නේ කියලාත් ඔයාට පෙන්වන්නම්කෝ. මේ තියෙන්නේ එහෙම තියපු එකක්. මේ ජෙලි කෑලි ඇතුලේ තියෙන වතුර ගතිය එළියට ඇවිත් තියෙනවා. හැබැයි ඔයා දැන් මේක කන වෙලාවට මේ වතුර එක විසි කරන්න එහෙම එපා. ඒකත් එක්කම කන්න ඕනේ. මේ කොළවල තියෙන කහට ගතිය එළියට ඇවිත් තියෙන්නේ. ඒක තමයි මේ විදිහේ පාටක් වෙලා තියෙන්නේ. මේ වතුරවල තියෙන්නේ ඇපල් ජූස් වල වගේ හරි සෞම්‍ය රසක්. අපි සීනි ලුණු ටිකක් එහෙමත් දාපු නිසා. ගෙදර මේ වෙලක් හදාගන්න උත්සාහ කරන්න. ගොඩක් හයිය මුලක් තියෙන හින්දා පොළවේ ගැඹුරටම මේ වැලේ මුල් යනවා. හදාගත්තොත් ලේසියකට වඳ කරන්න නම් බෑ. අපිට හැදෙන හැම ලෙඩකටම බෙහෙත් සබාදහම අපිට දීලා තියෙනවා. මේ තරම් ස්වභාවික ඖෂධ වලින් පිරුණු රටක් ලෝකෙ වෙද නැති තරම්. නිරෝගීමත් හිතක් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.